What's up guys? ඉතින් කොහොමද ඔයාලට ඒ සාදරයෙන් ආදරයෙන් පිළිගන්නා මගේ YouTube channel එකට. අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ඔයාලා දන්නවා ඇති මේකම කොච්චිකඩේ පල්ලිය. කොච්චිකඩේ පල්ලිය මේ පාර මේ පාස්කුවට ලස්සන වැඩ දෙක තුනක්ම කරා. ඉතින් ඒකේ පළවෙනි වැඩේ මොකද්ද? පළවෙනි වැඩේ තමයි ගොබ්බිරිදා. ගොබ්බිරි දෙකක් නම් ගේනවා. දැන් අද කරන්න යන්නේ මහා බ්‍රහස්පතින්දා දවසේ. මහා බ්‍රහස්පතින්දා දවසේ කරනවා මණ්ඩපයක්. සාමාන්‍යයෙන් ওই මණ්ඩපේ හදන්න ලොකු කාලයක් යනවා. ලොකු මාසයක් වෙන්න ඕන. ඊට කලින් බලන්න මෙන්න මේ ෆොටෝ එක. මේ ෆොටෝ එක සාමාන්‍ය වෛරල් ගිය ෆොටෝ එකක්. ඔයාලා දකින්නත් ඇති කියලා මම හිතනවා. ඉතින් මේ ෆොටෝ එකේ විදිහට තමයි අපි මේ පාර මේ සැලස්ම මේ ප්ලෑන් එකක් අපේ ප්ලෑන් යන්නේ මේ අපිට පොඩ්ඩක් ගන්නවනේ ඉතින්. ඔයාලා කරලා ගත්ත ප්ලෑන් එක අපි පොඩ්ඩක් එහෙම කරලා මොඩිෆයි කරලා ගත්තා. ඉතින් මේ පාර කොහොමද කරේ කියලා මේක අපි බලමු. ඉතින් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි යමු වීඩියෝ එකට. ගැන කතා කරනවා නම් මණ්ඩපේ හදන්න අපිට සාමාන්‍ය දවස් 4ක් ගියා. 4ක් ගියා කියන්නේ තියෙන්නේ දවස් 4යි. මොකද සවුන්දා අඟහරුවාද බදාද බ්‍රහස්පතින්දා හවස 5 විදියට වැඩි ඉර කරලා තින්න ඕන. ඉතින් කොහොම හරි අපි සවුන්දා රෑ වැඩි පටන් ගත්තා. මේකෙදි අපි හිතුවා මැද කරඬුවක් තියන්න. ඒ කියන්නේ ඔය දැන් පේනවා වගේ රවුමක් තමයි තියෙන්නේ. රවුම මැද්ද කරඬුවක් එනවා. ඒ කියන්නේ මැද්දට අපි හදනවා කරඬුවක් වෙන්නේ. ඉතින් දෙපැත්තට සෙට් වෙනවා. එතකොට මල් වලින් ඩෙකෝ එකක්. ඒකත් එක්ක යටට සෙට් වෙනවා බිත්තර පෙට්ටි. බිත්තර පෙට්ටි වලින් සාමාන්‍යයෙන් අපි බිත්තර පෙට්ටි ගත්තේ පෙට්ටි 50ක් විතර. ඒ පෙට්ටි 50 මදි වුණා. ආයේ අපි කතා කරලා මේ පෙට්ටි ගාමාරි 25ක් 30ක් විතර ආයෙ ගෙන්න ගත්තා. ඉතින් ඒකත් එක්ක මොකද අපිට මේක දැන් ඔයාලා පේනවා වගේ වටේට පොඩ්ඩක් පුරව ගන්න උනා. හරිද? මොකද මේ අනිකර වලාකුළු සීන් එකක් තමයි මෙතන යන්නේ. වලාකුළු එක්ක යන නිසා අර ලැඩින් පොඩ්ඩට අල්ලන්න ඕන. ඒ කියන්නේ ඔයාලට තේරෙනවා නේද දැන් මේක පේනකොටම දැන් මෙතන මැද්ද තියෙන පඩි පෙලක්. මේ මැද්ද පඩි පෙල. ඒතකොට දෙපැත්තේ තියෙනවා පුළුම්. පුළුම් කියන්නේ ප්ලැඩින්. ප්ලැඩින් එකෙන් තමයි ඔක වටේම වලාකුළු වලින් සෙට් වෙන්නේ. ඉතින් පළවෙනි දවසේ අපි මේකේ සැකිල්ල හදාගත්තා. සැකිල්ල හදාගත්තෙත් අපිට සාමාන්‍යයෙන් මේකේ ඔයාලා පේනවා ඇති උස මට්ටමක් තියෙනවා. පඩි පෙළ පේනවා. එතකොට දෙපැත්තේ තියෙන පොඩි ඩෙකෝ එකක්. ඒ ඩෙකෝ එක මගේ වල උනන් තිබ්බ ඩෙකෝ එකක් නෙමෙයි. මම දන්නෙත් නෑ ඔබ හදන එක. ඉතින් මේ ඩෙකෝ එක ඔයාලා ඉස්සර බලන් යන්න මේක තේරෙන්නේ මොකද්ද මේකේ. අමුතු ලුක් එකක් තියෙන ඩෙකෝ එක. ඉතින් මෙහෙම තමයි සෙට් වෙන්නේ. මැද කරඬුව දෙපැත්තේ ඩෙකෝ එකක් තියෙනවා. ආයෙ තව දෙපැත්තින් ලොකු ඒන්ජල්ලා දෙන්නේ. ඒ කියන්නේ අපි පල්ලියට ඒන්ජල්ලා දෙන්නේ තමයි පාවිච්චි කරේ. ඉතින් මේ ඒන්ජල්ලා දෙන්නවත් එතකොට ආයේ මේකේ ෂැඩින් වල ඇතුළටත් අපි තව දෙයක් පාවිච්චි කරා. ඒක මම වීඩියෝ එක ඉස්සරහට ඇති ඔයාලට කියන්නම්. ඉතින් පළවෙනි දවසේ අපි මෙහෙම වැඩේ කරලා ඉවර කරද්දි දෙවෙනි දවසේ අපි පටන් ගත්තා. මේකේ තියෙන පිටිපස්සේ ওই සුදු පාටයි රතු පාටයි රෙදි මැද රතු පාට රෙද්ද දෙපැත්ත සුදු පාට රෙද්ද ඕකත් දාගෙන ඊට පස්සේ ආයේ ඔගේ අපි හදාගත්තේ මැද රවුම. ඒකත් අර ලස්සනට වල පේන ඇති අර ඇදලා තියෙනවා. ඒ කියන්නේ රෙදි වලින් ඕක ඇද්දේ කොහොමද කියන මම දන්නේ. මම හිතන්නේ ස්ටේපර් එක ගහලා ආයේ නැම්මක් තියලා තමයි ඔය ගහලා තියෙන්නේ. ඉතින් ඒක වීඩියෝ ගන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඒක ඒ විදිහට හදලා මැද්ද ඔය පේන ඇති මැද්දේ යට කෑල්ල දෙපැත්තේ හදලා තියෙනවා ටෙඩින් වලින්. ඕක දැන් අපි හැදුවේ තනිකර වලාකුළු විදියට. ඉතින් වලාකුළු කියන්නේ අර කැටි කැටි ගහන සීන් එකනේ තියෙන්නේ වලාකුළු වල. ඒකටත් එක්ක ගැලපෙන විදිහට තමයි අපි මේක හැදුවේ. ඉතින් ඒක ඇතුළට තමයි දැන් මම ලයිට් එක දාන්නත් ඕනේ. ඉතින් කොහොම හරි දෙවෙනි දවසේ කට්ටිය වැඩේ ඉවර කරලා තිබ්බා. තුන්වෙනි දවස් තමයි මම දැන් වැඩේ පටන් ගත්තේ. එහෙනම් දැන් යමු තුන්වෙනි දවසට. ඉතින් තුන්වෙනි දවසේ ඔන්න දැන් තමයි මම වැඩ පටන් ගන්න යන්නේ. වැඩ පටන් ගන්න යන්නේ කියන්නේ ඉතින් උතනින් හරි වැඩ තියෙන මට ලයිට් ටික දාන්න ඕන, අදින්න ඕන. ඉතින් තේරෙනවනේ. ඉතින් මේ වැඩ ටික පටන් ගත්තා. ඉතින් ඉස්සෙල්ලාම මම පටන් ගත්තේ ඔයාලට පේනවා ඇති මේකේ මැද්දේ කියන්නේ කරඬුව තියෙන මැද්දේ
වටේ යනවා ක්ලැඩින් එක. ඉතින් වැඩේ පටන් ගත්තේ මම කොහොම හරි උතන මැද්ද වටේ යනවා. ඇති උතන මැද්දේ කරඬුව තියෙනවා. කරඬුවට වටේ යනවා ආයේ ක්ලැඩින් එක. ඒ ක්ලැඩින් එක ඇතුළට ගහන්න ඕන ලයිට් එක. ඒ කියන්නේ මම මොකට පාවිච්චි කරේ ඒක ලයිට් පටිය. ඔයාලා දැකලත් ඇති 230 එකේ තියෙනවා ලයිට් එකක්. කෙලිම කරන්ට් එක ඩිලිට් කරන්ට් එක ගන්න තියෙන්නේ. ඕක තමයි මම ඒ වෙලේ පාවිච්චි කරේ. ඉතින් මේකෙත් මට ගියා රවුම වටේටම මීටර් 9ක් විතර. මොකද ටිකක් සාමාන්‍යයෙන් ලොකු රවුමක්. ඉතින් ඒකට පටිය අදින්න සාමාන්‍යයෙන් මට පැය එකමාරක් විතර ගියා. මොකද ක්ලැඩින් එක ගහලා තිබ්බ හින්දා ජොයින් කරන්න ඕන පාස්සන්නත් ඕන. චුටි වෙලාවක් ගියා. ඊට පස්සේ කොහොම හරි එතනින් ඔයාලට පේනවා ඇති ලයිට් එක පත් වෙන විදිය කෑල්ලෙන් කෑල්ල මේ දැක්කනේ. තමයි පත් වෙන්නේ. ඉතින් එතනින් එහාට මං කියන්නේ පල්ලෑ කොටස. පල්ලෑ කොටස තමයි ටිකක් බරපතලම කොටස. මොකද මේක අපි දවල්පු විදිහට ළඟ ළඟ තමයි ඔගේ ලයිට් ටික වදින්න ඕනේ. තව එතකොට ස්විච් කරන්න ඕන, වයර් අදින්න ඕන. ඉතින් එතන සෑහෙන වෙලාවක් ගියා. සාමාන්‍ය මං හිතන්නේ ඔය උතන වැඩි උරුනේ පාන්දර 3:00 4ට විතර. එතකම වැඩිම තමයි හිටියේ. මොකද ළඟ ළඟ ලයිට් අදින්න ඕන. ඒ වගේම ඔයාලට පේන ඇති උතන උඩම ඉන්නවා තව පොඩි ඒන්ජල් දෙන්නේ. එතනගේ අතේ තියෙනවා රතු පාට ලයිට් එකක්. ඒ රතු පාට ලයිට් එකට කනෙක්ෂන් එක දෙන්න ඕන. ඒකටත් දෙන්න ඕනේ අර ලයින් එකකින්ම. ඊට පිටිපස්සෙන් තව වදින ෆ්ලෑෂර් තුනක්. රතු පාට රෙද්දට රතු පාට ලයිට් එක. දෙපැත්තේ සුදු පාට රෙද්ද එකට සුදු පාට ෆ්ලෑෂර් දෙකක්. ඉතින් ඒකටත් ඇදලා ඊට පස්සේ ඔහොම යට තියෙනවා ලොකු ඒන්ජල් දෙන්න ඉන්නවා. ඒ ඒන්ජල් දෙන්නටත් කොහොම හරි ඒකකට තිබ්බේ වයර් එකක් තිබ්බා ඒකට නම්. ඒකත් ඔහොම මං යන කනෙක්ෂන් එකටම ඇද්දා. කොහොම හරි යට කොටසේ පාට තමයි ගහන්න හිටියේ. ඒක සෙට් උන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති. මේ කෑලි ගහද්දි නිකන් හරි අමුතු පෙනුමක් තියෙනවා. ඒ කියන්නේ ලස්සනක් නැහැ කියන්නේ අර නිකන් මස් කඩේ වගේ. එහෙම සෙට් උන්නේ නැහැ අපිට. මොකද මේ භාවනා කරන්න ඕන විදිහකට අර හදන්න ඕනේ. මනස සැහැල්ලු වෙන්න ඕන. අර එහෙම වයිබ් එකක් නෙන්න ඕනේ මේකට. ඒ කියන්නේ අපි තනිකරම පාවිච්චි කරේ වෝම් කලර් එක. ඒ කියන්නේ ඔයාලා මෙන්න මේ ෆොටෝ එකේ පේන විදිහට තමයි අපි හදන්න වෙලුවේ. ඒත් කොහොම හරි ආයේ සභාපතිතුමා ඉන්නවා, කලින් සභාපතිතුමා කට්ටිය කතා කරලා කිව්ව කමන්නේ හට ගහමු පස්සේ අයින් කරගමු කියලා. හැබැයි අයින් කරගත්තේ නැහැ. ආයේ ඔකම තමයි තිබ්බේ. ඉතින් උඩ කොටස ඔහොම ඉවර කරද්දී අපි තියෙන පල්ලෑ කොටස. පල්ලෑ කොටස සාමාන්‍යයෙන් වැඩ වැඩි. මම දන්නවා වැඩ වැඩිම කියලා. ඒත් මොනවා කරන්න ඉතින් කරන්න වෙනවනේ. ඉතින් මං හිතනවා ඔක ඉවර කරේ පාන්දර 4ට ඉවර. පාන්දර 4 කිට්ටු කරා 3:00 4 කිට්ටු කරා. ඉතින් එතකම වැඩේ හිටියේ මාත් එක මගේ සපෝට් එකට අපේ කොල්ලෙක් හිටියා. ඉතින් කොහොම හරි මේකට අපි ඇද්දා දිග පටි. මං අර උඩ කලින් වාට කිව්වා වගේම රවුම වටේට ඇද්දේ දිග පටි. අන්න ඒක 230 එකෙන්මයි. ඒකෙම වෝම් එක තමයි අපි ඇද්දේ. වෝම් එකෙන් ඇද්දා ඊට පස්සේ ආයේ පොඩි පටියක. ඔයාලා මතක ඇති අර 12 වෝල්ට් එකෙන් ආව පොඩි ලයිට් තුනේ එන පටියක් වගේ. අන්න ඕකෙම තියෙනවා දැන් 230 එක. ලයිට් එකත් ඔයාලට කිව්වොත් මෙන්න මේක තමයි ලයිට් එක. ඔයාලට පේනවා ඇති මේකේ මේ ඔය විදිහට තමයි තියෙන්නේ. මේකේ අපි ගත්තේ වෝම් එක. මේ සාමාන්‍යයෙන් දෙක තියෙනවා. අපි ගත්තේ යන් හිතන්නේ යාර මම දෙක යාර 3 ඔහොම තමයි හදාගත්තේ. ආයේ පොඩි පටිය ගත්තා. මේ තියෙන පටිය. මේක මතකත් ඇති ඔයාලට මේ ආවා 12 වෝල්ට් එකට මතකද? කෙලින්ම 12 වෝල්ට් බැටරි කරන්ට් එකෙන් දෙන්න පුළුවන් විදිහට මේක ආවේ. හෙඩින් ඇස්ෙන් එනකොට ඉතින් ලස්සනට ආවා. මේකේ කලර්ස් තියෙනවා. තේරෙනවද? රතු පාට, කහ පාට. ඉතින් මේක තමයි මම පාවිච්චි කරේ. මේ ඉතින් ලයිට් 30ක් විතර ගැහුවා ඕකෙන්. 30ක් කියන්නේ ඕකේ ගෙනාවෙත් ලයිට් 30ක් විතර. 30 මන් ගැහුවේ නෑ. මං හිතන්නේ 25ක් වෙන්න වගේ තමයි ගැහුවේ. 25ක් පිට වෙන්න ගහන්න ඇති. මොකද මේ සාමාන්‍ය ඔගේ දෙක තුනක් අපි අයින් කරගත්තා. අයින් කරගත්තේ මොකක් වගේ වැඩකට අයින් කරගත්තා. ඒත් මම මතක නෑ මොකටද අයින් කරේ කියලා. කොහොම හරි ලයිට් 25ක් වෙන්න වගේ ඇදගත්තා. එතකොට අරගේ දිගපටියකින් මම හිතන්නේ ලයිට් 10ක් විතර කිට්ටු වෙන්න ඇදගත්තා. ඉතින් පළවෙනි පවර් කෑන් දෙක වදින්නේ මල්ටිකෝ එකට. ඒකෙන් අනිත් පැත්තේ පවර් කෑන් දෙක වදිනවා ඒන්ජල්ලා දෙන්නත් එක්කම උඩට වදින විදියට. ඉතින් ඒ විදිහට තමයි ඒ ටික සිද්ධ වුණේ. මහා බ්‍රහස්පතින්ද කොහොම හරි වැඩේ ඉවර කරගත්තා. ඒත් ආය අපිට තියෙනවා ආලිලොස් සෙනසුරු අද වැඩේ. එතනත් පොඩ්ඩක් වැඩ ටිකක් තියෙනවා. එතන තමයි වෙනම වැඩ කොටසක් තියෙන්නේ. ඒකත් මම ෆුල් රිවිව් එකක් ගෙනල්ලා දෙන්නම් ඔයාලට. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.
කමෙන්ට් එකක් දාන්න. මොකද මේක කොහොමද ඔයාලට හිතන විදියට මේක ලස්සනයිද, මගේ වීඩියෝස් හොඳයිද, ඒ අනම් මනම් ඔක්කොම කියන්න, මගේ මොනවද අඩුපාඩු තියෙනවද, එතකොට ඒවා කියන්න. ඉතින් කොහොම තමයි වීඩියෝ එක ඉවර වෙන්නේ. ඊට අමතර වීඩියෝස් තියෙනවා. දැන් මේ චර්ච් ඩෙකරේෂන්, එතකොට ඔය වගේ ලයිටින් පාර්ට් වලට අමතරව මම තව ගේවල් ගේනවා. ඉතින් ඒවා බලන් ඉන්න මොනවා ගේවද කියන්නේ කියලා ලස්සන ඒවා ඔය පොළුවේ තියෙනවා. ඉතින් ඉස්සරහට වීඩියෝ ගොඩක් එන්නත් තියෙනවා. ඉතින් සබස්ක්‍රයිබ් කරලා තියාගන්න, ආයි කියනවා, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. කමෙන්ට් එක මතක් කරලා අනිවාර්යෙන් දාලා යන්න. මොකද මේ කොහොමද ඔයාලට මේක දැනෙන්නේ? එතකොට වීඩියෝස් හොඳයිද? අපි දැන් කරපු වැඩේ කොහොමද? පල්ලි වැඩේ එතකොට ලස්සනයිද? තව වීඩියෝස් මම දාලා තියෙනවා. ඒක වල මම නෑ. ඒ වුණාට වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් කමෙන්ට් එකක් දාලා, ලයික් එකක් දාලා තියාගන්න. අදට ගිහිල්ලා එන්නම්. බයි බයි.